ඉන්න එපා. සමහරට ඔයාවත් අල්ලා කූඩුවට දායි. මම ඉතුරු ටිකත් බේර ගන්නම්. අපිට නඩුවක් දාලා නෑනේ පියුමි. කාර් එකේ ලීර ගන්නනේ තියෙන්නේ. බය වෙන්න එපා. අපි ගිහින් හොඳින් කතා කරමු. හරි. දැන් සේරම හරියයි. මං ආවනේ පැටියෝ. හෙලෝ හෙලෝ. සර් මේ ලසිත් මංසට කියලා තිබුණේ හදිස්සියම ආවා. තිබිච්ච ප්‍රශ්න හින්දා. මට කිව්වෙත් නෑ. එන විත්‍ය ඔව් කියන්න නැතුව ඉතින් කොහොමත් මෙයාගේ වැඩ සෝරි සර්. සිට් සර්ට ගොඩක් තැන්ක් යූ. අපි වැඩි පොඩ්ඩක් ෂේප් කරලා දුන්නට. මං හිතපුවත් නැති දෙයක් සර් එදා වුණේ. බෑඩ් ටයිම්. මට එදා රෑම යන්න සිද්ධ වෙච්ච හින්දා කාටවත් මොකුත් කිව්වේ නැත්තේ. සෝරි. බයි මිස්ටේක්. එකෙන් වගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් තමයි ලොකු අමාරුවක වැටෙන්නේ ගියේ. ඔව් සර්. මං ඒකත් දන්නවා. තැන්ක් යූ සර්. සර් වගේ කෙනෙක් හිටියේ නැත්තම් මේක ලොකු කේස් එකක් වෙනවා. මං ඔක්කොම වැඩ දාලා ආවෙත් සර් පියුමි හින්දා. පියුමිත් සෑහෙන ප්‍රශ්න කොටක හිටියේ කියලා මං දන්නවා. මොනවා සර් දැන් වෙන්න ඕනේ? ගොඩක් දේවල් නම් ඔක්කොම හරි. තැන්ක් යූ. අපිට කායක ක්ලියර් කරගන්න පුළුවන් වේද? තා පොඩි දේවල් 3-4ක් තියෙනවා. ඒ දේවල් ටිකත් තා ටික දවසකින් ක්ලියර් කරගන්න පුළුවන් වෙයි. උසාවි ගියා නම් ඔයාලට මාර පරිප්පුවක් තමයි කන්න වෙන්නේ. සති ගණන් මාස ගණන් නැවේ ඉන්නකොටත් මම මාර පරිප්පුවක් තමයි සර් කන්නේ. හරියට හිරේ ඉන්නා වගේ තමයි. මම මෙච්චර කට්ටක් කන්නේ සර් මගේ පියුමගේ අනාගතය වෙනුවෙන්. අපිට ලැබිච්ච දේවල් එක්ක නිසා අපි ජීවත් වෙන්න ඕනේ. තව ටිකෙන් අපේ ජීවිත ඔක්කොම කඩා